guys, good morning. මටත් කීප දෙනෙක් කියලා තිබ්බා අවුරුදු 5 රූල් එක එහෙමම තියාගන්න අපි කලින් UK වලට ආව අය කියලා පෙටිෂන් අස්සම් කරන ලින්ක්ස් දෙකක් විතර. ලින්ක්ස් ගොඩාක් හදලත් පෙටිෂන් කරලා වැඩක් නැහැ. දැන් කොහොමත් පෙටිෂන් හදලා වැඩක් නැහැ. අවුරුදු 5ක් තියාගන්න කියලා. හේතුව රජය තීරණය කරලා තියෙනවා බේස් ලයින් එක. එහෙම නැත්නම් ආරම්භුමම අවුරුදු 10කින් තමයි පටන් ගන්න කියලා 5කින් නොවේ කියලා. ඒක හැමෝටම බලපානවා. හැම කෙනාටම බලපානවා. අඩු වැඩි වෙන එක වෙනම කතන්දරයක්. නමුත් බේස් ලයින් එක අවුරුදු 10යි දැන් ILR එකේ. එතකොට ඔයාලට කෙයා වර්කර් වීසා වල ඉන්නවනම් එහෙමත් නැත්නම් මීඩියම් ස්කිල් වර්කර් වීසා වල ඉන්නවනම් ඒ අයට අවුරුදු 15 කරලා තියෙනවා. 5 තිබ්බ එක 10 කරා 10 කරනකොට දවල පත්‍රිකාවෙන් නැත්නම් වයිට් පේපර් එකෙන් ඔය කිව්වට අපිට වෙන්නේ නැහැ කියලා හිටියා. දැන් 10 15 කරලා තියෙනවා. කැමති නම් ඒත් ওই විදිහටම ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේකටවත් විරුද්ධව ඇක්ෂන් ගන්න පුළුවන්. ගවර්න්මන්ට් එක දැන්ම House of Commons එකේම වෙබ්සයිට් එකේ පහළම දාලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම කලින් YouTube වීඩියෝ එකේ දැම්මා. ඒ වගේම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් කමෙන්ට් එකක දාන්න. ඒකට ගිහිල්ලා අපිට අපේ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මේ යෝජනා අදහස් ඔයාලා වගේම බ්‍රිතාන්‍ය පුරවැසිය ILR තියන අය හැම මිලියන ගානක ජනතාවටම දාන්න පුළුවන්. මොනවද මේ අවුරුදු 15 බලපාන ජොබ්ස්? care worker visa, care assistant ලා, right? ඒක NHS එකේ හිටියද කියලා දාලා නැහැ. care assistant ලා, teaching and nursery assistant ලා. nurse assistants කියලා මතකද දන්නේ නැහැ ඔයාලට ආවා? nursing assistant කියලා ජොබ් එකකට ආවා. මට ඒකේ කෝඩ් එක දැන් මතකත් නැහැ. 61 33ද කොහෙද? ඒ අය මේජර් ලෙවල් එකේ ඉන්න ඔය රීටේල් මැනේජර්ස්ලා විදිහට අපි දන්නවනේ අපි කට්ටිය කඩවල වලින් ගත්තනේ වර්ක් පර්මිට් ඒ අය ඒ වගේම ඉංජිනියරින් ඉලෙක්ට්‍රොනික්ස් ටෙක්නීෂියන්ලා මේ වගේ අයටත් බලපානවා මේ අවුරුදු 15 නීතිය. ඉතින් ඔයාලා අවුරුදු 15 වීසා එකට බලපෑමකට ලක් වෙලා තියෙනවා නම් නඩුවක් දාන්න. එතකොට හෝල් කරලා හරි තියාගත්ත හැකි. මම ආපහු උදාහරණයක් ගේන්නේ අවුරුදු 2008 විතර වුණ HSMP එකේ. ඉතින් HSMP එකේ හිටපු කට්ටිය සුළු ප්‍රමාණයක් මෙච්චරවත් නැතුව ආණ්ඩුවට බලපෑම් කරලා හෝම් ඔෆිස් එකෙන් හෝල් කරගන්න හැකියාව ලැබුණා නම් ඔයාලට මේක කරන්න පුළුවන්. හැබැයි කට්ටිය එකතු වෙන්න ඕනේ, සංවිධාන කීපයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ නඩුවක් දාන්න බලන්න. හැබැයි කාලය සීමිතයි.